ගෙවල් ලුකේ හැමෝනෙන්න කටින් පන්න ගන්නවා. ඒ පාර මොකද ප්‍රශ්න? ඇත්තටම මම කැමති නැහැ. මගේ භාෂාව ඒකද ප්‍රශ්න? ඔව් මගේ භාෂාව. ඔය ඇමරිකන් කාර්යෝ උන්ගේ වුමනා පාකම් පිළිපා ගන්න ජනාධිපති අනේ ඇත්තමයි ඒක අන්තිම නරක භාෂාව. මං හරි කැමති පාක් මම මේ වගේ hina වෙලා නැහැ කාලෙකින්. බොලීවියාවේ හිටපු මේ භයංකාර අවුරුද්ද පුරාවටම මටත් මේ වගේ ජන හැඳුනුම්කමක් ඇති වෙලා නැහැ. මං කිව්වේ සදාතනික සතුරට රෙහිව කරන මේ නිමක් නැති ගරිල්ලා යුද්ධය හැර වෙනත් දෙයක් ගැන කතා කරන්න. කාත් එක්ක හරි කතා කරන්න. තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් එක්ක නිකමට හරි කතා කරන්න. ඒක ඇත්තටම අමුතු තාලේ සතුටක් තමයි. කවුරු හරි කෙනෙක් තමට අහුම්කම් දෙනවයි කියන්නේ. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මගේ මිනිස්සුන්ව මරලා දාලා. පිටස්තර ලෝකයේත් එක්ක සංනිවේදනය පවත්වගෙන යන්න මට කිසිම මාර්ගයක් නැහැ. මේ මිලිටරින්ට පුළුවන් මට මැරෙන්නකම් වද දෙන්න. ඒත් ඒකට මං ඉඩ තියන්නේ නැහැ. ඒ ජූලියා කාලේ ඉවරයි. රමෝෂ් තමුන්ගේ කාලේ ඉවරයි. මොකද්ද මේක කරන්න හදන්නේ? අර සලකන විදිය ගැන ප්‍රවේශම් වෙනවා. මම ඒක ඉවසන්නේ නැහැ. ආම්බේ ඉවසන්නේ නැද්ද? ඇයි මට උඹ වන්න පිච්චක් කරන්නේ? මේ කේජේට නම්බලේ රමෝෂ් තමුන් ගැන හරියම තොරතුරක් දැනගන්න. ලාපාස් වොෂින්ටන් DC අත රේඩියෝ පණිවිඩ සට ගාලා ගිහින්. ඒ තමුන්ගේ ඉරණම තාමත් ඇඳලා තියෙන්නේ ජනාධිපති බැරියන්ටෝස්ගේ අතේ. බැරියන්ටෝස් කියන්නේ තුඹ වගේම නිත්‍යානුකූල ඵලයක් නැති අවජාතක පරේක. එයා පත් කළේ මේ රටේ ජනතාව. අමුන්ගේ හැමනෙන සේවායෝජකයෙක් එකතු වෙලා කුමන්ත්‍රණයකින් ඵලය අල්ලගත්තට පස්සේ ඔව් මගේ හැමෙන සේවායෝජක ඇමරිකා එක්සත් ජනපදයේ කමිටුවේ තමුන්ව පැනමවට ගෙනික පනපිටින් තියාගන්න. ඒ තමුන්ට කරන්න ඕන කාරණේ ගැන තාම කිසි කෙනෙකුට එකගතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. ඒතරම් අඩු ගානේ තමුන්ට තව එක දවසක් ජීවත් වෙන්න. ඒක වැඩි කාලයක් කියලා කියන්න පුළුවන්. මං කියන්නේ තමුන්ගේ සගය විලිගෙන. තමුන් මෙතන අර ගුරුවරයෙක් එක්ක ලගිනකොට තමුන්ගේ සගය විලි මලා තනි විතර මිනිත්තු කිහිපයකට කලින්. මට උදව් කරපල්ලා.